අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ඒ තමයි පේස්ටි කිචන් එකක ෆුඩ් ට්‍රයල් මෙනු එක පිළිබඳව තමයි අද මම මීඩක හරහා ඕගොල්ලන්ට ඉතාමත්ම සරලව කෙටියෙන් මම අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ වගේ වීඩියෝ එකකට ප්‍රධාන වශයෙන් හිතුණු කාරණා තමයි ගොඩක් පේස්ටි චෙෆ්ලා මට කතා කරලා කියනවා චෙෆ් පුළුවන් නම් අපිට පේස්ටි කිචන් එකේ ෆුඩ් ට්‍රයල් එකක් අරන් එන්න. මොකද අපි වැඩ කරුවාට සමහර අවස්ථාවලදී ෆුඩ් ට්‍රයල් එකට ගියාට පස්සේ අපිට මෙනුව මතකෙනවා මොන වගේ මෙනුද දෙන්න ඕනේ කියලා. පුළුවන් නම් අපිට පැහැදිලි වීඩියෝක් අරන් එන්න කියලා ගොඩාක් පේස්ටි චෙෆ්ලා මට කෝල් කරලා මෙසේජ් කරලා කිව්වා. ඒ නිසා තමයි අද මම මේ ටික හරහා සිම්පල් පේස්ටි කිචන් එකක ෆුඩ් ට්‍රයල් එකක් මම අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔයා කොමි පොසිෂන් එකේ ඉන්නවා නම් ඒ කියන්නේ තර්ඩ් කොමි චෙෆ් කෙනෙක් විදියට, සෙකන්ඩ් කොමි චෙෆ් කෙනෙක් විදියට, ෆස්ට් කොමි චෙෆ් කෙනෙක් විදියට ඔයා සේවය කරනවා නම් ඒ ඇයට තමයි මේ ඩක හරහා සිම්පල් පේස්ටි කිචන් එකේ ෆුඩ් ට්‍රයල් එකක් මම අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එකේ මම ඩෙසර්ට් වර්ග කැටගරි 6කට වෙන් කරලා තියෙනවා. පළවෙනි කොටස තමයි සිම්පල් කේක් ඇන්ඩ් කප් කේක් කියන කොටස. ඊටත් අමතරව දෙවෙනි කොටස තමයි පුඩින් ඇන්ඩ් ක්‍රීම් කියන කොටස. තුන්වෙනි කොටස තමයි පේස්ටි බේසස් ඩෙසර්ට් වර්ග. ඊටත් අමතරව හතරවෙනි කොටස තමයි මේ කුකීස් ඇන්ඩ් සිම්පල් බයිට්ස් කියන කොටස. ඊටත් අමතරව පස්වෙනි කොටස තමයි මේ ෆෘට් බේස් ඩෙසර්ට් කියන කොටස. හයවෙනි කොටස තමයි චොකලට් ඇන්ඩ් නෝ බේක් ඩෙසර්ට් කියන කොටස. ඒ කොටස් හයට තමයි මම මේ ඩක හරහා ඔයගොල්ලන්ට ඩෙසර්ට් වර්ග අරන් එන්නේ. මේ වීඩියෝ එක සඳහා අනුග්‍රහය දක්වන්නේ iTech කැම්පස් එක තමයි වීඩියෝට අනුග්‍රහය දක්වන්නේ. ඔයාලත් කැමති නම් අනාගත දවසක පේස්ටි ඇන්ඩ් බේකරි වගේ කෝස් එකක් කරන්න. එහෙනම් මම highly recommend කරන ආයතනය තමයි මේ iTech කැම්පස් කියලා කියන්නේ. මේ ආයතනය තුල ඔයගොල්ලන්ට පේස්ටි ඇන්ඩ් බේකරි NVQ 4 පාඨමාලාවක් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. මාස 6ක් වැනි ඉතාමත්ම අඩු කාලයක් ඇතුළත ඔයගොල්ලන්ට පේස්ටි ඇන්ඩ් බේකරි NVQ 4 පාඨමාලාව ඉවර කරන්න පුළුවන්. iTech කැම්පස් එක හරහා මම කියන මෙනු වර්ග ඔක්කොම ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේ iTech කැම්පස් එක හරහා contact details දාලා තියෙනවා. ඒ contact details වලට කෝල් එකක් දීලා ඔයාගේ chance එක දැම්ම වෙන් කරගන්න. මේ වගේ කන්ටෙන්ට් බලන්න කැමති නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන එකම දේ තමයි කළු පාට බටන් එක තියෙනවා subscribe කියලා. ඒ බටන් එක එකපාරක් ක්ලික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ channel එකට සහභාගීත්වයක් දක්වන්න. subscribe කරා කියලා මට සත පහක්වත් හම්බ වෙන්නේ නැහැ. subscribe ප්‍රමාණය වැඩි වෙද්දි මට පොඩි chill එකක් තියෙනවා. ඒ chill එක විතරයි තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් කළු පාට බටන් එක එකපාරක් ක්ලික් කරලා මගේ chill එක ටිකක් වැඩි කරන්න. මම කතා කරන පළවෙනිම කැටගරිය තමයි simple cake and cup cake කියලා කියන්නේ. මම කතා කරන මෙනු වලට අදාළ සියලුම ෆොටෝස් දාලා තියෙනනම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ ඩෙසර්ට් අයිටම් එක මොන වගේද කියලා. සිම්පල් කේක් and කප් කේක් යටතේ අපිට කතා කරන්න පුළුවන් ඉස්සෙල්ලාම වැනිලා කප් කේක් with බටර් ක්‍රීම් අපිට කතා කරන්න පුළුවන්. මෙතන ෆොටෝ එකක් දාලා තියෙනවා. ඒ ෆොටෝ එක ආකාරයෙන් ඔයගොල්ලන්ට ඒ ඩෙසර්ට් එක හදන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන තුන්වෙනි කේක් එක තමයි මේ මාබල් කේක් කියලා කියන්නේ. ඔයගොල්ලන් මේ ෆොටෝ එක ආකාරයෙන් බලා ගන්න පුළුවන් මොන වගේද මාබල් කේක් එක කියන්නේ කියලා. ඊට පස්සේ මම කතා කරන හතරවෙනි සිම්පල් කේක් and කප් කේක් වර්ගය තමයි මේ බනානා කේක් with ක්‍රීමි ටොපින් කියලා කියන්නේ. ඔයගොල්ලන්ට මේ ෆොටෝ එක ආකාරයෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන පස්වෙනි කේක් වර්ගය තමයි මේ ඔරෙන්ජ් පුඩින් කේක් කියලා කියන්නේ. මේ කේක් අතරින් ඔයගොල්ලන්ට කැමති එකක් දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම මේ අතරින් එකක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දෙන්න ඕන. ඊට පස්සේ මම කතා කරන දෙවෙනි කැටගරිය තමයි මේ පුඩින් ඇන්ඩ් ක්‍රීම් කියලා කියන්නේ. ඒ යටතේ අපිට දෙන්න පුළුවන් බ්‍රෙඩ් පුඩින් with රසින් එකක් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි පුඩින් වර්ගය තමයි මේ කැරමල් පුඩින් එකක් දෙන්න පුළුවන්. මම මේ කතා කරන මෙනු ඔක්කොම සිම්පල් මෙනු තමයි මම ඔයගොල්ලන්ට අරන් ඉලා තියෙන්නේ. මීටත් වැඩිය ඇඩ්වාන්ස් මෙනු කතා කරන්න ඕන නම් අංක 1 කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන් යන්න. අංක 1 ඒවා ගොඩක් තවත් අනිවාර්යයෙන්ම මම මේකේ පාර්ට් 2 එක අරන් එනවා. ඒ පාර්ට් 2 එක හරහා මම කතා කරන බලාපොරොත්තු වෙන්නේ DCDP, CDP, සූ chef, executive chef වගේ level වල ඉන්න chefලට මොන වගේ pastry menu එකක්ද දෙන්න ඕනේ කියලා තමයි අංක 1 ඒවා ගොඩක් આવොත් explain කරන්න බලාපොරොත්තු ඉන්නේ pastry kitchen එකේ food trial සම්බන්ධව. ඊට පස්සේ මම කතා කරන තුන්වෙනි pudding and cream වර්ගය තමයි මේ vanilla custard කියලා කියන්නේ. ඔයගොල්ලන්ට vanilla custard එකක් වුණත් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන හතරවෙනි pudding and cream වර්ගය තමයි මේ chocolate mousse කියලා කියන්නේ. ඔයගොල්ලන් මේ ෆොටෝ එක ආකාරයෙන් බලා ගන්න පුළුවන් මොන වගේද මේ chocolate mousse කියන්නේ කියලා. ඊට පස්සේ මම කතා කරන පස්වෙනි pudding and cream වර්ගය තමයි මේ semolina pudding කියලා කියන්නේ. පුඩින් වර්ග අතරින් ඔයගොල්ලන්ට මේ පහෙන් කැමති එකක් දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මම කතා කරන තුන්වෙනි කැටගරිය තමයි මේ pastry bases item කියලා කියන්නේ. pastry bases item යටතේ අපිට දෙන්න පුළුවන් puff pastry with
ජෑම් ෆිලින් එකක් අපිට දෙන්න පුළුවන් මේ පොට එක ආකාරයෙන්. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් මිනි ක්‍රීම් පෆ් එකක් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් චොකලට් බන් එකක් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් හතරවෙනි එක විදියට අපිට දෙන්න පුළුවන් සිනමන් රෝල් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි එක විදියට අපිට දෙන්න පුළුවන් මිනි ෆෘට් ඩිනිෂ් එකක් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන හතරවෙනි කැටගරිය තමයි cookies and simple bites කියලා කියන්නේ. ඒ යටතේ අපිට දෙන්න පුළුවන් ෆුඩ් ට්‍රයල් එකට බටර් කුකීස් එකක් දෙන්න පුළුවන්. මේ පොට එක ආකාරයෙන් බලා ගන්න පුළුවන් මොන වගේද බටර් කුකීස් එක කියන්නේ කියලා. ඊටත් අමතරව චොකලට් චිප්ස් කුකීස් එකක් අපිට දෙන්න පුළුවන්. ඊටත් අමතරව අපිට දෙන්න පුළුවන් පීනට් බටර් කුකීස් එකක් වුණත් අපිට දෙන්න පුළුවන්. ඊටත් අමතරව අපිට දෙන්න පුළුවන් කොකෝනට් මකරෝන්ස් එකක් අපිට දෙන්න පුළුවන්. ඊටත් අමතරව අපිට දෙන්න පුළුවන් ෂෝට් බ්‍රෙඩ් ෆින්ග් එකක් වුණත් අපිට දෙන්න පුළුවන්. ඒ පහෙන් අපිට කැමතියක් දෙන්න පුළුවන් ඔයා දන්න දේ අනුව. ඊට පස්සේ මම කතා කරන පස්වෙනි කැටගරිය තමයි මේ ෆෘට් බේස් ඩෙසර්ට් කියලා කියන්නේ. ඒ යටතේ අපිට දෙන්න පුළුවන් ෆෘට් සලාඩ් with honey lemon එකක් අපිට දෙන්න පුළුවන්. මේ පොට එක ආකාරයෙන් බලා ගන්න පුළුවන් ෆෘට් සලාඩ් with honey lemon කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අපිට දෙන්න පුළුවන් baked apple with cinnamon sugar එකක් අපිට දෙන්න පුළුවන්. ඒකේ ෆොටෝ එකකුත් මම දාලා තියන්නම්. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් mango fool එකක් අපිට දෙන්න පුළුවන්. mango plus whipping cream තමයි mango fool කියලා අපි කියන්නේ. ඊටත් අමතරව අපිට දෙන්න පුළුවන් banana fritters එකක් අපිට දෙන්න පුළුවන්. ඒකේ ෆොටෝ එකකුත් මම දාලා තියන්නම්. ඊට පස්සේ පස්වෙනි එක විදිහට අපිට දෙන්න පුළුවන් pineapple upside down එකක් අපිට දෙන්න පුළුවන්. ඒකේ ෆොටෝ එකකුත් මම දාලා තියන්නම්. ඊට පස්සේ මම කතා කරන හයවෙනි කැටගරිය තමයි කියන්නේ අන්තිම කැටගරිය තමයි මේ chocolate and no bake dessert කියලා කියන්නේ. ඒ යටතේ අපිට දෙන්න පුළුවන් no bake chocolate biscuit pudding එකක් අපිට දෙන්න පුළුවන්. ඊටත් අමතරව chocolate rice bowl එකක් උනත් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් corn flakes with custard with honey එකක් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් Oreo cheese cake bits එකක් අපිට දෙන්න පුළුවන්. ඒක අපි බේක් කරන්න ඕනේ නැහැ, නිකම්ම දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් Milo bowl එකක් උනත් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් chocolate coconut bowl එකක් උනත් අපිට දෙන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ඩෙසර්ට් වර්ග 30ක් අරන් ආවා. කැටගරි දෙකක් ගත්තොත් කැටගරි 6ක් යටතේ තමයි මම මේ ටික හරහා ඔයගොල්ලන්ට ඩෙසර්ට් වර්ග අරන් ආවේ. මේ අතරින් අඩුමතරමේ ඕගොල්ලෝ ඩෙසර්ට් 10ක්වත් දෙන්න ඕන ඔයගේ ෆුඩ් ට්‍රයල් එකට. මේ වීඩියෝ එක හරහා මම ඔයගොල්ලන්ට අරන් ආවේ PC chef කෙනෙක් විදියට මොන වගේ දේවල්ද මොන වගේ ඩෙසර්ට්ද ෆුඩ් ට්‍රයල් එකට දිය යුත්තේ කියලා තමයි මේ වීඩියෝ එක හරහා මම ඔයගොල්ලන්ට අරන් ආවේ. මේ වීඩියෝ එක හරහා මොන හරි ඔය අලුත් දෙයක් ඉගෙන ගන්න පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරලා යන්න මම අද අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා. මේ වගේ කන්ටෙන්ට් බලන්න කැමති නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන එකම දේ තමයි කළු පාට බටන් එක තියෙනවා subscribe කියලා. ඒ බටන් එක එකපාරක් ක්ලික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ channel එකට සහභාගීත්වයක් දක්වන්න. subscribe කරා කියලා මට සත පහක්වත් හම්බ වෙන්නේ නැහැ. subscribe ප්‍රමාණය වැඩි වෙද්දි මට පොඩි chill එකක් තියෙනවා. ඒ chill එක විතරයි තියෙන්නේ. ඔයගොල්ලෝ subscribe කරුවා කියලා මට සත පහක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් කළු පාට බටන් එක එකපාරක් ක්ලික් කරලා මගේ chill එක ටිකක් වැඩි කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් හැම වෙනකම් මම කියලා එන්නම්. මම චෙෆ් මිලාන්.